Hello everyone, welcome to Thais Lifestyle YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අද මගේ කුස්සියේ හැදුණු චිකන් කරියයි කහබතයි පරිප්පුයි බටමෝජුවයි. හරිම සිම්පල් සහ ඊසි කෑම වේලක්. ඒ වගේම රසත් ඒ වගේමයි. ඔයාලට වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් බලා ගන්න පුළුවන්. මුලින්ම මම බත් එක රයිස් කුකර් එකේ තියලා ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. චිකන් එක රෑම මැරිනේට් වෙන්න තියලා තිබ්බේ. ඉතින් මම චිකන් ටික අරගෙන දැන් ඔය බැද ගන්නවා. ඊට පස්සේ ඔන්න ඔහොම මම ඔය කරන්නේ මගේ බලු තඩියගේ කෑම වේල ලෑස්ති කරන එක. එතකොට එයාට පවුනේ එයාටත් බඩගිනීනේ. ඉතින් මම ඒ අතරතුර මගේ බලු තඩියගේ කෑම වේලත් ලෑස්ති කරනවා. චිකන් ටික හොඳට බැද ගන්න අතරතුර මම චිකන් කරියකට අවශ්‍ය සුදු ලූණු, අවුමිරිස්, ලූණු, කාරපිංචා, ඉඟුරු තලා ගන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඒ අතරතුර මගේ බත් එකත් ඉදිලා තිබුණා. ඒ වෙනකොට මගේ මුළු ගෙදරම සුවඳයි. මම බත් එක කූරු ගාලා ඒකත් පැත්තකින් තියලා චිකන් කරියකට අවශ්‍ය තුනපා ටික බෙද ගන්න තාච්චියක් ලිපේ තියාගෙන මුලින්ම මම තාච්චියට අමු තුනපා ටිකක් දාලා බෙදගත්තා. ඊන් පස්සේ මම මිරිස් කුඩු ටිකක් දාලා බෙද ගන්නයි ලෑස්ති වුණේ. ඔයාලට පේන්නේ මම මිරිස් කුඩුත් එක්ක ඔය ලුණු දානවා. මම දැක්ක මාදවී අක්කගේ වීඩියෝ එක එයාට දාලා තිබුණා ලුණුත් එක්ක මිරිස් බැද්දාම කැස්ස එන්නේ නැහැ කියලා. ඉතින් මම ඒකත් ටිකක් try කරලා බැලුවා. ඊට පස්සේ මම චිකන් එකට අවශ්‍ය සියලුම දේවල් තෙලෙන් බෙදගත්තා. ඔන්න ඒ අතරේ අපේ බලු තඩියගේ කෑම එකත් ලෑස්ති වෙලයි තියෙන්නේ. මේ විදිහට තෙම්පරාදු කරගෙන බැදපු තුනපහ මිරිස් කුඩුත් දාලා මම ඒකට වතුර ටිකක් දැම්මා. වතුර ටිකක් දාලා ඒක ටිකක් උතුරන්න ඇරලා අපි බැදගත්ත චිකන් ටිකත් මේකට දැම්මා. අපේ ගෙදර අය කැමති බැදපු චිකන් උයනවට තමයි. ඉතින් මම ගොඩක් කලාවට මෙහෙම තමයි හදන්නේ. ඊට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකන් ඉඳලා කපාගත්ත බටු ටික බෙද ගන්නයි මේ හදන්නේ. මං ඒක අනිත් වැඩ කරන අතරතුර බටු ටිකත් හිමීට කපා ගත්තා. තව දෙයක් තියෙනවා. බටු බදිද්දී ඕගොල්ලෝ පුළුවන් නම් තෙලට කහයි ලුණුයි දාලා බදින්න. බටු එකට දානවට වැඩිය තෙලට දැම්මාම ඒක බටු එකට හොඳට උරා ගන්නවා. ඊට පස්සේ මම බටු මෝජුවට අවශ්‍ය දේවල් ටික කපා ගන්නවා. ඒ අතරදිම මම පරිප්පු ටිකත් අරගෙන ඒකත් හොදලා පැත්තකින් තියාගත්තා. ඔන්න පේනවනේ චිකන් කරි එකත් ලෑස්ති. බටු එකත් බදින ගමන් ඉන්නේ. අපේ බලු තඩියගේ කෑම එකත් ලෑස්ති. ඔන්න මං එයාගේ කෑම එකත් එයාට කන්න දුන්නා. මම දැන් ඔය හදන්නේ පරිප්පු එකට අවශ්‍ය තෙම්පරාදුව දාගන්නයි. ඉතින් මම ඒකට ගොඩාක් තෙල් දැම්මේ නෑ. හැම එකම තෙල් දාලා කන්න හොඳත් නෑනේ. ඉතින් මම ඒකට චුට්ටක් තෙල් දාලා ඒකට අවශ්‍ය ලූණු, සුදු ලූණු, අවුමිරිස්,
කරපිංචා, රම්පේ, සුදුලූණු ඒ හැමදේම දාලා දැන් ඔය තෙම්පරාදු කරගන්නයි හදන්නේ. ඊට පස්සේ ඒකටත් වතුර ටිකක් දාලා අපි හොදගත්ත පරිප්පු ටික දාන්නයි තියෙන්නේ. ඔන්න ඒ අතරේ මම භාජන ටිකත් සෝද ගන්නවා. එතකොට අපේ කාලේ ඉතුරුයිනේ. ඉතින් අපි පොඩ්ඩක් එහා පැත්තෙන් ඇවිල්ලා පොඩි චටක් දාගෙන ඉන්නවා මාත් එක්ක. මං එයත් එක්ක කතා කරන අතරතුරම භාජන ටිකත් හොදලා තියා ගන්නවා. මට තව දෙයක් අමතක වුණානේ. අබ ටික විනාකිරි වල පෙඟෙන්න දාන්න. ඉතින් මම මෝජුවට අවශ්‍ය අබ ටික විනාකිරි වල පෙඟෙන්න දැම්මා. ඉතින් භාජන ටිකත් හොදලා තප්පර 10ක් විතර මිරිස් ටික බෙදගත්තා. ඊට පස්සේ මෝජුවට අවශ්‍ය ලූණු සියල්ල බෙදගත්තා. ඒ අතරතුර මම බටු මෝජුවත් හදලා ඉවර කරා. ඔන්න අපේ පරිප්පු කරි එකත් ලෑස්ති. අපේ බත් එකත් ලෑස්ති. චිකන් කරි එකත් ලෑස්ති. ඔන්න ඔහොමයි ඉතින් කුස්සියේ වැඩ නිමා වුණේ. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. අපේ පොඩ්ඩගේ රියැක්ෂන් එක බලන ගමන්ම මේ වගේ වීඩියෝස් තවත් ඔයාලා බලන්න කැමති නම් channel එක subscribe කරලා, like කරලා, share කරලා, comment කරන්න.